ආයිබෝන් කියලා සියලු දෙනාම ලෝවට පුවත් නාලිකාවට පිළිගන්නවා. ඉතින් ඔන්න ඉතින් අද ඉතින් මම පෙන්නන්න යන්නේ අර දිට්ට වලින් අපේ ගම පැත්තට වුණ පොඩි හානි වගේ පෙන්නන්න යන්නේ. ඔයාලට දැන් ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇල. ඔව් මෙන්න මේ ඇල දැන් ඔයාලට දිස් වෙනවා. දැන් ඉතින් මෙන්න මේ ඇල මම පෙන්නුවේ ඔයාලට අපිට දැන් දිට්ට වලින් කොහොමත් මිලිමීටර් 400ක් වල වැස්සක් ලැබුණා. එතකොට ඉතින් ඇලේ අර ඔය ලොග්ගල් ඔය එන වතුර ප්‍රමාණය ඇවිල්ලා මෙන්න මේ ඇල බැම්ම ඉතින් ඉතුරු. එතකොට පාරේ යන්න බැරි වුණා. පාරේ දෙපැත්තේ තියෙන කුඹුරු විනාශ වුණා ගොඩක්. ඔයාලට ඔන්න පේන ඔන්න ඔය ඇල තමයි දැන් ඔය බැම්මෙන් ඉතුරු වෙන්නේ. පොඩ්ඩ වීඩියෝ දර්ශනේ පොඩ්ඩක් බලන්නකෝ ඔයාලා. ඔන්න ඔය පාර තමයි දැන් මේ ඔය වැහිලා ගිහින් යන්න බැරි වුණා. පහළ තියෙන ඉරුම් කොටු ඔක්කොම විනාශ වුණා. ඇත්තටම දිට්ටාගෙන් මේ ලොකු හානි වගේක් වුණා. දැන් මම ඔයාලට තව වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කරනවා. මෙන්න මේ මාර්ගයේ දෙපැස තියෙන ඇල. මේ හරියෙන් ඇල බැම්මක් වත් නැහැ ඇත්තටම කියනවා නම්. ඔය හරියෙන් ඉතින් වැස්ස කාලේට ඔය පේනවනේ පාර උතුරලා දෙපැත්තේ ඔය පේන කුඹුරු ඉරුම් කොටු වලට ගිහිල්ලා ගොවියන්ට ඉතින් විශාල හානියක් වුණා. මේ පැත්තේ ඉතින් ඉන්නේ ගොවි කිතන් කරන ජනතාව. ආයෙ මෙන්න මෙතනින් ඇල බැම්මක්වත් නැහැ ඇත්තටම. ඇල උතුරනවා මේ හරියෙන් කොහොමද ඉතින් මිලිමීටර් 400 විතර වැස්සක් ලැබුණා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් ඔය වතුර ප්‍රමාණය ඇලේ එන ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා අපේ ජනතාවට පොඩි සහයෝගයක් වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් බුදු සරණයි.